ඊට කලින් දුවලා නැහැ දැන් අද දුවනවා ලස්සන. දැන් කොහමද එනකොට හිටපු විදිය දැන් කොහමද? හොඳයි. දෙයන් පිටයි. ඈ? අඩිය ගහන්න බෑ තනිය නමන්න බැරුවනේ. දැන් හොඳයිනේ. හරි. එතකොට පැයයිනේ ගියේ. දැන් දින 21 ප්‍රතිකාරයට තෙල් බෙහෙත් ටික දෙනවා. ඊට පස්සේ දින 21 ප්‍රතිකාර ටික ගෙදර ගිහලා කරගන්න තියෙන්නේ. හරිනේ? අම්මා හොඳයිනේ ඔක්කොටම වැඩි. ඈ? අම්මා ඔක්කොටම වැඩි හොඳයි. මේ එන්නම් බැරුව හිටියේ. ඇවිදින්නම් බැරුව හිටියේ. දැන් අම්මා ඔක්කොටම වැඩි හොඳයි. අනිත් පැත්ත හැරලා එන්නමද? නෑ එන්න මෙහාට. දැන් කොහමද ආවට වැඩි? හොඳයි. හොඳයි. ඔව්. මම බෙල්ලරි දෙනක තියෙනවා. බෙල්ලරි දෙනක තියෙනවනේ. හරි. ඒ ස්නායුගත ආබාධයක් ඒකට දින 21 ප්‍රතිකාරයට දැන් තෙල් බෙහෙත් ටික දෙනවා ඈ. ඒක විස්තරේ කියන්න. හරිනේ? හරි අම්මා තුලට. නතර වෙන්න. ආවට වැඩි කොහමද? ආවට වැඩි නා හොඳයි. ඈ? හොඳයි. අවුලක් නැහැනේ. දින 21 ප්‍රතිකාරයක් තියෙනවා නම් ගිහලා කරගන්න තෙල් බෙහෙත් ටික දෙන්නම්. මට ඒක නම් වටිනා ට්‍රීට්මන්ට් එක හරියට. ඈ? ට්‍රීට්මන්ට් එක හොඳටම වැදුනාද? හරි. අතුට වෙන්නේ? ඔව්. දැන් මොකද අසනීප තත්ත්වය ආවට වඩා? අල්ලන තාක් පොඩ්ඩක් දිදුවා. චුට්ටක් තියෙනවා. අඩුයි. මේ ආවට වඩා දැන් සනීපයිනේ. ඒක එක දවසයි ඈ. හරිනේ? හරි යන්න. ආපහු එන්න. ඔවනතු. දැන් කොහොමද එනකොට තිබ්බ විදිය දැන් කොහොමද? හොඳයි ඉතින්. හොඳයි. අමාරු නෑනේ මුකුත් නෑ. නෑ අමාරුවක්. අමාරුවක් මුකුත් නෑ. සෝයක් තියනවනේ ඔයාලට? හරි. ඒතකොට දින 21 ප්‍රතිකාරයක් තියෙන. දැන් ඊටු විස්තර ටික කියන්නම් ඈ. යන්න මිස් සම්බේ. අම්මා හොඳයි ඔක්කොම වැඩි. දුවන්න අර බෝධි කාටම. හයියෙන් දුවන්න. නතර වෙන්න. දැන් ඔයා දෙවෙනි පාරනේ බෙහෙත් ගන්න ආවේ. පළවෙනි පාර බෙහෙත් තරම් ඔයාට සාමාන්‍යයෙන් සුව වුණාද නැද්ද? සුව වුණා. සුව වුණා. හරි. එතකොට දැන් අද ට්‍රීට්මන්ට් එක කරානේ. දැන් මේ දෙවෙනි අදියර. එතකොට දැන් මේ කරපු එකෙන් ඔයා ආල්රෙඩි සහනයක් තියෙනවද නැද්ද? සහනයක් තියෙනවා. තියෙනවනේ. සුවයක් තියෙනවා. ගැටලුවක් නැහැ. අමාරුවක් මුකුත් අසනීපයක් නැහැ නේ. නෑ නේද? හරි. එහෙනම් දැන් එන්න. නතර වෙන්න. එනකොට තිබ්බ අමාරුව දැන් තියෙනවද? අඩුයි. එනකොට අමාරුවෙන් හිටියේ. දැන් අඩුයි. විනාඩි 40 නේ ගියේ. පැයක් පැයක් යන්න තියෙන්නේ. ඒතර දැන් දින 21 ප්‍රතිකාරයට තෙල් බෙහෙත් ටික දෙනවා. දැන් මුකුත් ගැටලුවක් නැහැනේ. නෑ වෙද මහත්තයා මේ අතේ අර ඇඟිලි වල පොඩ්ඩක් හිරිය විතරයි. ඔව් ඇඟිලි වලට දැන් තෙල් ගා ගන්න පුළුවන් නේ ගිහිල්ලා. අනිත් ගැටලුවක් නැහැ දැන් මුකුත් නේ. නෑ අර පිට් එක තමයි කරන්නේ. පිට් එකටද? පිට් එකට මම දෙන්නම්. බෙහෙත් ටිකක් දැන් මොනවා කළා දෙන්න. අනිත් එක ගැටලුවක් නැහැ නේ. නෑ අනිත් හරි. එහෙනම් තෙන්ට යන්න අනිත් එක්ක නේවන්න. යන්න තෙන්ට. ආපහු එන්න අම්මා. නතර වෙන්න. දැන් කොහමද ආවට වැඩිය? ගොඩක් සනීපයි. එනකොට ගොඩක් අමාරුයි. දැන් ගොඩක් සනීපයිනේ. හරි. එතකොට දින 21 ප්‍රතිකාරයක් තමයි තියෙන්නේ. තෙල් බෙහෙත් ටික දැන් දෙනවා. ගෙදර ගිහිල්ලා පාවිච්චි කරන්න තියෙන්නේ. නිත්‍යවරම සනීප වෙන්න. ආවට වැඩිය දැන් හොඳයි පැයයි ගියේ ප්‍රතිකාරයට. ගැටලුවක් නැහැ නේද? හරි. යා. ටෙලිෆෝන් නම්බර් එක කියනවා.